අයිබෝන් ඉතින් ක්‍රිප්ටිඩ් ලැමනත්තන් දැනතින විද්‍යායන් පැදිරි කරන්න බැරි සත්තු ගැන අපි කතා කරන වීඩියෝ සිරිස් එක දෙවනි වීඩියෝට තම වලම ඇල්ලදිය ති පලවෙනි විඩියෙන් අපි කතා කරේ සෑම් කියල ඉන්න ක්‍රිප්ටිට් කෙනෙක් ගැන ඉතින් මේඩිගෙන්ම කතා කරන්න යන්නේ ටිකක් විශේෂෙක් කෙනෙක් ගැන මොකද ක්‍රිපිල්ල ගැන කතා කරක් දියන වැදගත් මාතෘකවා අපිට මෙහ යටතේ කතා කරන්න පුළුවන් ඉතින් මේඩිගෙන්ම කතා කරන්න යන්නේ සතක ගණනාවත් තිස්සේ මෙක්සිකානු දීවරඉන්න බියවදපු අඩි හැටක් විතරදික මෝරෙක් ගැන කතන්දරය ඉතින් මෙයාව හදුන්නන්නේ බ්ලක් ඩීමන් සාක් කිය අපිට මේ ක්‍රිප්ටිඩ් බලාගන්න හම්වෙන්න ගල් of කැලිෆෝනිය හෙමනැත්තා සී of කෝටේස් කියන මුහුදු ප්‍රදේශය ඉතින් මේගෙන් තමයි මෙක්සිකෝවයි පැසිෆික් සාගරය වෙන් කරන සීමාවදීන් උතුරු ඇමරිකාව ඉතින් මේ බ්ලක් ඩීමන් සාක් කියලා මේ අඩි හැටක් විතරදික මෝරෙක් ඉන්නවයි කියන එක්කෙනාට ස්පැනිස් සලින් කියන මේ පැත්තින ස්පැනිස් ජාතික මෙයා හදුන්නන්නේ එල් ඩෙමින් එල් ඩෙමෝනියෝ නෙග්‍රෝ කියලා අයිවිටනස්ලා කියන විදිහට මෙයාලා දැක්කයි කියන්නේ අඩි 40ත් 60ත් අතර දිග ජෙට් බ්ලැක්. ඉතින් මෙයාලා හඳුන්වන්නේ ජෙට් බ්ලැක් කියලා. ඒ කියන්නේ තනි කළු. ඔයාලා දන්නේ නැති ග්‍රේට් වයිට් සාක්ලා. ඉතින් එයාලගේ ස්කේල්ඩ් අප් වර්ෂන් එක. ඒ කියන්නේ ග්‍රේට් වයිට් සාක් කෙනෙක් සාමාන්‍යයෙන් ලොකු වෙන්නේ අඩි 21ක් වගේ. හැබැයි මේ දැක්කයි කියන මෝරා ඒ වගේ 3 ගුණයක් විශාලයි. ඒ වගේම මෙයා හුඟක් ඇග්‍රසිව්. ඒ කියන්නේ බෝට්ටු පෙරල්ලා තියෙනවා. ඊට පස්සේ මිනිස්සුන් කාලා තියෙනවා. ඔය වගේ කතා තමයි තියෙන්නේ. ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න තල්මස්සුන්වත් මුහුදු සිංහයන්ගත් මේ බ්ලක් ඩීමන් සාක් කියන ලොකු මෝර මරන් කනවා කියල තමයි මේ දීවරය කියන්නේ මේ වෙනකොට මම මේ වීඩියෝ කරනලා වෙනකොටවත් මේ බ්ලක් ඩීමන් සාක් කියන මේ ක්‍රිප්ටි ඩියනැත්තම මේ ලොකු මෝරාව අපිට සයින්ටිෆිකලි තහවුරු කරන්න පුලන් කිසිම එවිඩන්ස් එකක් ලැබිලනෑ ෆොටෝ එකක් නැහැ සාමාන්‍යයෙන් මුග ක්‍රිප්ටිල්ල ගත්තොත් එයාලට ෆේක් හරි වීඩියෝ සරි ඉමේජ සරි තියෙන හැබයි මෙයාට ඒවගේ වන කියන්න අපිට ඇත්තයි කියලා කන්වින්ස් කරන්න හදපු ෆේක් පොටයක්ත් මෙයාගේ නැහැ ඉතින් ඔයාලට මේ විස්තර කියදි මතක් කෙන ඇති මෙගලඩෝන් මෝර ඉතින් අපි ඒකන විඩි ස්තහට කතා කරම මෙයා මෙගලඩොන් සාක් කෙනෙද කියන එක ඉතින් සරලව ගත්තොත් මේ මෙක්සිකානු මේ සී of කෝටේස් කියන ප්‍රදේශයේ දීවරයින් එයාලගේ බෝට්ටුවක් මිසින් වුණොත් එහෙමනැත්තම් කවුරුහරි පුද්ගලයෙක් මුහුදදි අතුරු දහමුණොත් කෙලින්ම එයාලගේ වගකීම පවරන්න මේ බ්ලක් ඩීමන් සාක් එහෙමනැත්තම් මේ ලොකු මෝරට ඉතින් මේ අපිට හුඟක් ක්‍රිප්ටිට්ස් ලගේ බලාගන්න පුළුවන් කොමන් ලක්ෂණය මොකද හුඟක් ඒරියාස්සල ක්‍රිප්ටිට් කෙනෙක් ඉන්නවනම් මේ ප්‍රදේශවල් වල වෙන අබිරහ සතුරු දහන්නේ මිරාසි මියයෑම්වලට ඒ ක්‍රිප්ටිඩ්ද සම්බන්ධ කළ තම යාලේ ගැප් එක වහගන්න ඒවගේ තත්ව මෙතැන්දිත් අපිට බලාගන්න පුළුව ඉතින් ඇත්තර මේ දීවරය දකිනවය කියන මේ බ්ලොකු අඩි හටක් විතර ලොකු මෝර කවුද ඇත්තටම ඉතින් අපි දැන් ඒ ගැන එක බලගම ති මුලින්ම කියන්නන මේ මෙගලඩොන් කෙනෙක්ද කියන එක ඉතින් මෙගලඩොන් කෙනෙක් මේ සක් of කෝටෙස් එක ඉන්නවන ඒක අනිවාරෙන් අපි දැනගන්නවන ඒවගේ ඒපෙක්ස් ප්‍රඩට කෙනෙක් මුහුද ඉන්නවනම් අපි දැනගන්න ඕනේ කියන්න සරලවගවත් අපි දැනගන්න හෙමතම එක්ස්පර්ට්ල කියන්නේ ඒවගේම එයාට දැනට තියෙන ෆුඩ් චේනයට සම්බන්ධ වෙන්න වගේ දැනට තියෙන ක්ලයිමට් එකට හැට ගැහෙන්න්නත් බෑගිල තමයි එක්ස්පර්ට් ලගේ අදහස තින් මේ බ්ලක් ඩීමන්සාක් කියනෙක් කෙන මෙගලඩොන් කෙනෙක් කියන එක නිය සීරෝ සම්භාවිතාවයක් තමයි තියන්න ඉතින් මෙගලඩොන් කියනෙක් කෙන වෙන මාතෘකාව කපියාගෙන වෙන වීඩියකින් කතා කරමු ඉතින් ම දැම විඩියකින් කතා කරන්න යන ම මුලින්කිවගේ මේ ක්‍රිප්ටිඩ්ල ගැන කතා කරද්දී මේ ක්‍රිප්ටිඩ්ලත් එක් අපිට දැකරන්න හම්බෙන ප්‍රධාන මාර්ථකාව කේතමයි මිස් අයිඩෙන්ටිෆිකේෂන් ඉතින් මේ බ්ලක් ඩීමන් සාගේ ටොපික් එක ගත්තොත් මේ මිස් අයිඩෙන්ටිෆිකේෂන් කියන එක අපිට පැහැදිලිව බලාගන්න පුළුවන් ඉතින් වාට මන්දැන් පැහැදිලි කරන්න ඇයිඒ කියලා ඉතින් මේ සී of කෝටෙස්සල අපිට දැකගන්න පුළුව වේල් සාක්ලා ඉතින් දැනට රෙකෝඩ්ඩලා තියෙන ලොකුම වේල්සක් අඩි හැටක් දිගයි ඒ කියන්නේ අපිට මේ බ්ලක් ඩීමන්සාක් අඩි හැටක් විතර දිගයි කියන කියන්නේ අන්ගේ අන්න ඒ දිගට හුඟක් මේ වේල්සාක්ල සමානනවා ඒවගේ වේල්සාක්ලා ජලය මතුපිට ඉන්න මුහද මතුපිට ඉන්න ඒවගේ මෙයාලා චුට්ටක් කළු පාට kuruයි හැබැයි කොස්සකට තියන්න මේ වේල්සාක්ලගේ ඇගේ නිල් පාට ඩොන්ඩොට් තියෙන එතකොට මෙයා පැහදිලිව වෙන් කර අඳුරගන්න පුළුවන් ම මේ දකින්න වේල්සාක් නෙද හෙමනැත්ත වෙනමොක් හරිද කියනක ඉති මේ බ්ලක් ඩීමන්සාගේ කේසකේදී හුඟක් එක්ස්පර්ට්ල කියෙන ඉදිහට මේ දීවරය මිස් අයිඩෙන්ටිෆිකේෂන් කරන්න මේ වේල්සාක් කෙනෙක් තමයි මේ ලොකු මෝරෙක් කියලා මොකද මේ බ්ලක් ඩීමන්සාගේ එන්කවන්ටර්සල තියෙනවා යාලගේ බෝට්ටුවට පහර දුන්න කියලා ඉතින් කොහොමත් මේ වේල්සාක් කෙනෙක් එයා මතුපිටින්නලාගේ බෝට්ටුවක වැදුන හව හැප්පුනා කියන්න ඒ බෝට්ටුවට ඩැමේජයක් එන්න පුළුවන් මොකද මේ සත එච්චර ලොකුයි ඕක තමයි එක මිස් අයිඩෙන්ටිෆිකේෂන් කේස් එකක් මේ බ්ලක් ඩීමන් කියලා ඇත්තනම කියන්න අපි දැනටම හඳුනගත්ත ස්පීසිස් එකක් මේ දීවරය දන්න නැහැ ඒවගේ ස්පිසිසයක් ඉන්නවා කියල ඒකයි මෙයාල මේ වෙන මිත්‍යා සතෙක්ට මේක මේ පටලව ගන්න කියන එකට අනි පැත්ත තමයි මේ දීවරය දන්න වේල්සාක් කෙනෙක් කියන කවද කළ ඉතින් එතකොට දීවරය දන්න වේල්සාක් කෙනෙක් තමන් දැක් නැද්දගෙන ඉතින් මේක පොඩි ඩිබේට් ඇත්තින ඇත්තට මේ බ්ලක් ඩීමන්සාක් කලන්න වේල්සාක් කෙනෙක්ද
ලොකු වෙච්ච එහෙම නැත්නම් වෙනමක් හරිද කියන එක ගැන. ඉතින් ඕකෙන් අපි අනිත් අපේ ක්‍රීචට යනවා ඒ තමයි බාස්කින් සාක්. ඉතින් මම පර්සනලි හිතන්නේ මේ දීවරය මේ දැක්කා කියන ලොකු අඩි 60ක් විතර ලොකු මෝරා ඇත්තටම මිස් අයිඩෙන්ටිෆිකේෂන් එකක් එන්න පුළුවන් මේ බාස්කින් සාක් කෙනෙක් එක්ක. මොකද ඔයාලට මේ ඉමේජ් එක දැක්කත් තේරෙනවා ඇති මෙයා ඇත්තටම ලොකු ග්‍රේට් වයිට් මෝරෙක් වගේ. මේ බාස්කින් සාක්ලා අඩි 40ක් විතර ලොකු වෙනවා. ඉතින් ඒක මැච් වෙනවා අර බ්ලැක් ඩීමන් සාක් එච්චර ලොකුයි කියන එකට. Sea of Cortez වල බාස්කින් සාක්ලා ඉන්න පුළුවන්. බාස්කින් සාක් කෙනෙක් ඇත්තටම මේ දීවරයෝ දැක්ක වෙන්න පුළුවන්. එයාලා ඒකට නමක් දුන්න පුලා බ්ලක් ඩීමන් සාක් කියන එක. එයා හුඟක් ගේට්ටයිට් සාක් කෙනෙක්ට සමාන. ඒවාගේම මෙයා ඇග්‍රසිව් නෑ. ඒ කියන්නේ මෙයා මෝරෙක් වුණාට මෙයා ෆිල්ට ෆීඩ කෙනෙක්. ඒ කියන්නේ තල්මහෙක් වගේ තමයි ආහාරයට ගන්න. ඒක හින්දා මෙයා ඇග්‍රසිව් නෑ. හැබැයි බ්ලක් ඩීමන් සාක් හුඟක් ඇග්‍රසිව් කියනවා. ඉතින් එතන පොඩි නොගැලපීමක් තිබ්බත් සයිස් එක ඊට පස්සේ පෙනුම ඊට පස්සේ බාස්කින් සාක් කළුයි. ඒ වගේ මෙයාගේ බෝට්ටුවක් හැපුරොත් ඒකට ලොකු ඩැමේජ් එකක් එන්නත් පුළුවන්. ඉතින් ඔය ඔක්කොම පොයින්ට්ස් ගැලපෙනවා. ඒක හින්දා හුඟක් වෙලාවට මේ බ්ලැක් ඩීමන් සාක් කෙනෙක් වෙන්නේ බ්ලැක් ඩීමන් සාක් කියලා මේ දීවරයේ මේ දැක්කයි කියන්නේ බාස්කින් සාක් කෙනෙක් වෙන්න පුළුවන් සම්භාවිතාව හුඟක් වැඩි. ඒ වගේම තවත් මේකට කැන්ඩිඩේට්ස්ලා ඉන්නවා. උදාහරණ විදියට මෙගා මවුත් සාක් ඉන්නවා. ඊට පස්සේ පැසිෆික් රීෆ සාක්ලා ඉන්නවා. ඉතින් මේ වගේ සාක්ලත් මේ මිස් අයිඩෙන්ටිෆිකේෂන් එකක් කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි හුඟක් බර තියෙන්නේ වේල් සාක් කෙනෙක්ට හරි බාස්කින් සාක් කෙනෙක්ට හරි. ඉතින් ඔයටි කොක්කොම් පැත්තකින් තිබ්බොත් මේ බ්ලක් ඩීමන් සාක් කියලා වෙනම ස්පිසිසයක් හෝ මෙගලොඩොන් හරි මොක් හරයකටත් සම්භාවිතාවයක් තියෙන නැතුව නෙමෙයි. මොකද අපි හරියටම දන්නේ නැහැ හුඟක් දේවල් ගැන. හැබැයි සම්භාවිතාවය නිය 0. මොකද පර්ෆෙක්ට් කැන්ඩිඩේට්ස්ලා ඉන්නවා මේ බ්ලක් ඩීමන් සාක් කියන එක කෙනා මිස් අයිඩෙන්ටිෆිකේෂන් කරගන්න පුළුවන් විදිය. මොකද මේක ජෙනරේෂන් ගානක් ගානේ පාස් වෙලා ඉන්නේ. එතකොට ඒ කාලේ දැකපු එකක් අපිට බාස්කින් සාක් කෙනෙක් දැකලා එයා අඩි 40ක් විතර ලොකුයි බෝට්ටුවක් පෙරලගෙන ගියා වෙන්න පුළුවන්. එයා මෝරෙක් වගේ ලොකු තනි කළුයි. ඒක හින්දා මේ වගේ ලෙජන්ඩ් එකක් හැදුනා කියන එක තමයි එක්ස්පර්ට්ලාගේ අදහස. ඉතින් මම මේ බ්ලැක් ඩීමන් සාක් ගැන කතා කරේ ඉන්නේ මේක ගැන පැහැදිලි කරන්න තමයි. මොකද මේ ක්‍රිප්ටිඩ්ලා කියලා ඉන්න කට්ටිය ඇත්තටම අපි දැනට සයන්ස් එකෙන් අයිඩෙන්ටිෆයි කරලා තියෙන ස්පීසිස් එකක් වෙන්න පුළුවන්. හැබැයි ලෝකල්ස් එහෙම නැත්නම් මේ ක්‍රිප්ටිඩ් ඉන්න පළාත ඉන්න කට්ටිය ස්පීසිස් එක ගැන නොදැන එයාව වෙන මිතිකල් ක්‍රීචර් කෙනෙක් වෙන විදිහට හඳුන්වනා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා හුඟක් තියෙනවා. උදාහරණයක් විදිහට ප්ලැටිපස්. ඉතින් හුඟක් කාලයක් යනකම් මිනිස්සු විශ්වාස කරේ නෑ ප්ලැටිපස් කියලා සතෙක් ඇත්තටම ඉන්නවා කියලා. අපි ඒ ගැන ස්ටෝරි ඉස්සරහට කතා කරමු. තව උදාහරණයක් තමයි ඔකපිද ඔකපයිද දන්නේ. ඊට පස්සේ තව උදාහරණයක් කොමඩෝ ඩ්‍රැගන්. ඉතින් මේ වගේ හුඟක් සත්තු මුලින් මිනිස්සු විශ්වාස කරලා නෑ. කියන්නේ ඒ ඒරියාස් වලට මිනිස්සු ගිහිල්ලා ඇත්තටම මේ වගේ සතෙක් ඉන්නවා කිව්වහම හුඟක් කට්ටිය විශ්වාස කරලා නෑ ඒ 1000 බර ගණන් වල. මොකද ඒ කාලේ තාක්ෂණයේ දියුණුව නැහැ කටින් කතා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ සත්තු ක්‍රිප්ටිඩ් කියලා හැදුණුවත් පස්සේ කට්ටිය ඇත්තටම ජීවත් වෙන ස්පීසිස් එකක් විතර නම් කරලා තියෙනවා. ඔයාලා දන්නවද මේ ගෝරිල්ලා දන්නවනේ? ගෝරිල්ලත් ඇත්තටම හිතලා තියෙන ක්‍රිප්ටිඩ් කෙනෙක් විදියට මුලින්ම. ඉතින් ඔය වගේ මිස් අයිඩෙන්ටිෆිකේෂන් කේස් මේ ක්‍රිප්ටිඩ්ලට හුඟක් කොමන්. ඒක හින්දා ඇත්තට මේ ක්‍රිප්ටිඩ්ලා කියන්නේ අපි දන්න සත්තු විශේෂයක් වෙන්න පුළුවන්. මිතිකල් පැත්තට යන හුඟක් ෆැන්ටසි සත්තු වැර. හරිද මම කියන්නේ? ඉතින් තව පොයින්ට් එකක් තියෙනවා. ඒ තමයි මෙලනිසම්. මෙලනිසම් කියන්නේ අපේ ඕන සතෙක්ගේ තියෙන මෙලනිසම්. ඉතින් ඒක වැඩි වුණාට පස්සේ බ්ලැක් පිග්මන්ටේෂන් එන්න පුළුවන්. අන්න ඒ වගේ ආපු ග්‍රේට් ටයිට් සාක් කෙනෙක්ද දන්නේ නැහැ මෙයාලා මේ දකින්නේ. මොකද අඩි 21ක් ග්‍රේට් ටයිට් සාක්ලා ලොකු වුණත් අපිට වතුර උඩින් දකිද්දි ඩිස්ට්‍රෝෂන් වෙලා ලොකුවට පේන්න පුළුවන්. හැබැයි සයින්ටිෆික් එවිඩන්ස් නෑ ඇත්තටම මේ ග්‍රේට් ටයිට් සාක් කෙනෙක්ට මෙලනිසම් හැදිලා මෙයාලා දකින්නවා කියලා. මොකද ග්‍රේට් ටයිට් සාක්ලාට මෙලනිසම් ඒක තියෙන සාක්ලා අපිට අහුවෙලා නෑ. හැබැයි සාක්ලා අහුවෙලා තියෙනවා ග්‍රේට් ටයිට් සාක්ලා අහුවෙලා නෑ. ඕනතරම් සත්තු ඉන්නවා මෙලනිසම් තියෙන. ඉතින් ඒ වගේ පැත්තකුත් තියෙනවා. ඉතින් ඕක තමයි මේ බ්ලැක් ඩීමන් සාක්ගේ විස්තර. ඉතින් ඔයා මොකක්ද හිතන්නේ? ඇත්තට මේ බ්ලැක් ඩීමන් සාක් කියලා කෙනෙක් ඉන්නවද? නැත්නම් එයා මේ වගේ බාස්කින් සාක් කෙනෙක්ට හරි වේල් සාක් කෙනෙක්ට හරි වෙච්ච මිස් අයිඩෙන්ටිෆිකේෂන් එකක්ද? යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකේ මොකක් ගැනද කතා කරන්න ඕනේ කියලාත් කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒලියන්ස්ලා ගැන කතා කරමුනේ. අපි 3i Atlas ගැන කතා කරමු. මම මේ ඉන්නේ ඒකේ පැහැදිලි ඉමේජ් එකක් එනකන් කතා කරන්න. මොකද මේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ඒක ගැන. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.